සුබ දවසක් හැමෝටම. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා HTML වල div element එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒ වගේම classes, ID සහ iframe කියන දේවල් ගැන. අපේ කලින් lesson series එක බලපු අයට සමහරක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. iframe එකේ අපි load කරන URL එක නැත්නම් embed කරන URL එක සමහරක් අයට ඒකේ output එක display වෙලා තිබ්බේ නැහැ. මුලින්ම මම iframe එකක් මේ විදිහට add කරගන්නවා. අපි දන්නවා මේ src එකට මොකක් හරි URL එකක් ඇඩ් කරාට පස්සේ තමයි ඒක output එකක් විදිහට browser එකේ පේනන්නේ. මම කලින් lesson එකේ කරා වගේම ඔයාලට YouTube වීඩියෝ එකක් embed කරලා පෙන්නන්නම් මුලින්ම. එතන මට මේ වීඩියෝ එක ඕනේ කියලා මම මේක right click කරා. copy link address දුන්නා. ඊට පස්සේ මේක iframe එක මේ විදිහට paste කරනවා. ඊට පස්සේ මම මේකේ preview එක නැත්නම් output එක බලන්න browser එකට ආවට පස්සේ refresh කරලා බලමු. මෙන්න මේ විදිහට YouTube reviews to content කියලා පෙන්නනවා. හැබැයි අපි වීඩියෝ එක ඇතුළට ගිහින් ඒ කියන්නේ YouTube වීඩියෝ එක මේ විදිහට play වෙන්න දාලා ඉතින් වීඩියෝ එක ඇතුළට ආවට පස්සේ මේ වීඩියෝ එක right click කරලා copy embed code කියන එක දුන්නාට පස්සේ අපිට ඒන iframe එක මේ විදිහට paste කරලා ඒක output එක display කරගන්න පුළුවන්. ඒත් ඔයාලට පෙනෙයි මේ විදිහට YouTube වීඩියෝ එක display වුණා. හැබැයි මට ඕන වෙනවා මගේ වෙබ්සයිට් එකක් embed කරගන්න. හිතන්න මගේ sample හදාගත්ත වෙබ්සයිට් එකක් තියෙනවා toolprefix.com කියලා. මම මේ URL එක copy කරලා මගේ code එකට ඇවිල්ලා මම ඒක paste කරනවා. මම අර හදාගත්ත iframe එකේ src එකට. මේ විදිහට මම save කරා page එක බැලුවොත් load වෙනවා. මේක හරියට පේන්නේ නැති නිසා මම මේකේ width එක 100% දෙන්න, height එකත් 100% දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ් පේජ් එක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා අපේ වෙබ් පේජ් එක ඇතුලේ. මේකදී අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහරක් සර්වර්ස් වලින් සමහරක් ඒ වෙබ්සයිට් හදන අය එයාලගේ වෙබ්සයිට් එක මේ විදිහට එම්බෙඩ් කරන්න පර්මිෂන් දෙන්නේ නැහැ. ඒකට හේතුවක් එයාලගේ ප්‍රයිවසි රීසන් එක. ඒ වගේ ගොඩක් දේවල් නිසා එයාලා මේක අපිට එම්බෙඩ් කරන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය නිසා තමයි ඒක refuse to content කියලා පෙන්නන්නේ. ඊතන මම Google එක එම්බෙඩ් කරන්න යනවා කියලා. මම මේ විදිහට Google page එකේ URL එක copy කරලා මම මෙතනට ඇවිල්ලා මගේ src එකේ content එක Google එකේ link එකට set කරනවා. එතකොටත් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ Google එකෙන් content එක refuse කරනවා. මොකද අපි ඉන්නේ වෙනම origin එකක නිසා. වෙනම origin එක කියන්නේ අපි මේ එයාලගේ Google web page එක display කරන්න හදන්නේ එයාලගේ server එකක් නැත්නම් එයාලගේ resource එකක් ඇතුලේ නෙමෙයි. අපි මේ වෙන තැනක ඉඳන් තමයි එයාලගේ web page එක display කරවන්න හදන්නේ. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි සමහරක් අයට iframe එකේදී මෙන්න මේ වගේ error එකක් එන්නේ. ඉතින් මේ error එකක් එනවා නම් අපිට ඒක එයාලගේ rules and regulation වලට පටහැනි නිසා ඒක අපේ web page එකට embed කරන්න හැකියාවක් නැහැ. වෙනත් ක්‍රම තියෙනවා ඒක legal නැති නිසා මම මෙතනදි කියලා දෙන්නේ නැහැ. අපි ඉස්සරහට බලමු ඒකට වෙන විදිහක් කොහොමද කරන්න කියලා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ HTML වලට CSS add කරා වගේම තවත් අපි HTML web page හදද්දී පාවිච්චි කරන දෙයක් තමයි JavaScript කියන දේ ගැන. ඉතින් මේ JavaScript කියන්නේ මොකක්ද? JavaScript වලින් කොහොමද අපි වැඩක් කරගන්නේ කියන එක තමයි අද මේ පාඩමෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මුලින්ම JavaScript එකකට කලින් ඔයාලට මතක ඇති අපි CSS වගේ දෙයක් import කරේ මෙන්න මේ විදිහට style tag එක ඇතුලේ එක විදිහකට කරා. තවත් අපිට පුළුවන් වුණා මොකක් අපි හදන එලිමන්ට් එකක style කියලා attribute එකක් විදිහට display කරන්න. ඊට පස්සේ තවත් අපිට පුළුවන් වුණා link කියන attribute එක පාවිච්චි කරලා CSS එකක් මේ විදිහට separate CSS file එකක් අපේ page එකට නැත්නම් අපේ මේ web page එකට web page එකේ HTML file එකට import කරලා පාවිච්චි කරන්න. ඒක ක්‍රම තුනටම අපි කරේ CSS වල තියෙන styling කරලා අපේ web page එක ලස්සන කරගත්තු එක. ඉතින් ඒ වගේ CSS වලින් web page එක ලස්සන කරගත්තට පස්සේ අපිට JavaScript කෙනෙක් ඕන වෙන්නේ මොනවා හරි web page එකේ load වෙලා තියෙන content එකක් dynamic change කරන්න. මොකද්ද මේ dynamic change කරනවා කියලා කියන්නේ? හිතන්න අපි මොකක් හරි web page එකක් browser එකට load කරගත්තට පස්සේ
ඒ බ්‍රවුසර් එකට ලෝඩ් වෙච්ච කන්ටෙන්ට් එක අපි අප්ඩේට් කරාට, ඒ කියන්නේ ෆයිල් එකේ සයිඩ් එකේ නැත්නම් මේ ෆයිල් එකේ කෝඩ් එකට ඇවිල්ලා ඒක අප්ඩේට් කරාට රියල් ටයිම් අප්ඩේට් වෙන්නේ නැහැ. ඉතින් ඔයා සමහරක් විට දැකලා ඇති මොකක් හරි වෙබ් පේජ් එකට ගියාට පස්සේ ඒ වෙබ් පේජ් එකේ මොකක් හරි කන්ටෙන්ට් එකක් තියෙනවා. ඒ කන්ටෙන්ට් එක බටන් එක ක්ලික් කරලා අපිට වෙනස් කරන්න පුළුවන්. නැත්නම් මොකක් හරි බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ෆෝම් එකක් පොප් අප් වෙනවා. අන්න ඒ වගේ මොනවා හරි දේවල් අපිට ඉන්ටරැක්ට් වෙලා කරන්න පුළුවන් මේ වෙබ් පේජ් එකේ. උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම් මම කලින් try කරපු වෙබ් පේජ් එකම. ඉතින් මේ වෙබ් පේජ් එක ගත්තොත් මේ විදිහට පල්ලෙහැන් මෙහෙම ඇඩ් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේක මෙතනදී කියන්නේ මේ cookies use කරන අපේ page එකෙන් එයාලගේ web page එකේ තියෙන experience එකට, ඒ කියන්නේ user experience එක වැඩි කරන්න ඕනස එයාලා cookies පාවිච්චි කරනවා මොන හරි data ටිකක් එයාලා save කරගන්න. මේ agreement එකට අපි okay වෙනවද කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේ බටන් එක press කරාට පස්සේ ඔයාලා බලන්න මෙන්න මේ විදිහට අර පල්ලෙහාන් ඇවිල්ලා තිබ්බ notification එක අයින් වුණා. අන්න ඒ දේ වෙන්නේත් මේ JavaScript කියන දේ පාවිච්චි වෙලා. හිතන්න මං ඊළඟට මොකක් හරි මේකේ තියෙන කන්ටෙන්ට් එකට ගිහින් මම මෙතන මේ සිලෙක්ට් එකක් තියෙනවා. සිලෙක්ට් එක ක්ලික් කරලා ජෙනරේට් කියන බටන් එක ඔබනවා. ඔයාලා බලන්න මෙන්න මෙතන අපි සාමාන්‍යයෙන් දන්නවා වෙබ් පේජ් එක ඩිස්ප්ලේ කරලා තියෙන වෙලාවක අපි වෙනත් පේජ් එකකට අපු අරගෙන යනවා නම් නැත්නම් මොකක් හරි කන්ටෙන්ට් එකකට වෙනස්කමක් කරනවා නම් පේජ් එක රිෆ්‍රෙෂ් වෙන වෙලාවට මෙන්න මෙතන පේජ් එකේ X icon එක නැත්නම් ක්‍රොස් මාක් එකක් පෙන්වනවා. ඒ කියන්නේ පේජ් එක වෙනත් පේජ් එකකට නැත්නම් ඒ කන්ටෙන්ට් එක මොන හරි විදිහකට රිෆ්‍රෙෂ් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් HTML වලදී පේජ් එක අප්ඩේට් කරන්න වෙන්නේ අපිට රිෆ්‍රෙෂ් කරලා. ඒ කියන්නේ අපි මොකක් හරි කන්ටෙන්ට් එකක් කරාට පස්සේ අප්ඩේට් කරාට පස්සේ ඒක රිෆ්‍රෙෂ් කරාට පස්සේ තමයි ඒක අප්ඩේට් එක බලා ගන්න පුළුවන්. නැත්නම් ඒ බ්‍රවුසර් එකට ලෝඩ් වෙලා තියෙන කන්ටෙන්ට් එක නිසා අපි කරපු අප්ඩේට් එක පෙන්වන්නේ නැහැ. මොකද ඒක රියල් ටයිම් ලෝඩ් වෙන්නේ නැති නිසා නැත්නම් රිෆ්‍රෙෂ් වෙන්නේ නැති නිසා. ඔයාලා හොඳට බලන්න මම මොකක් හරි එක පේජ් එකකින් ඉඳන් තව පේජ් එකකට එද්දි මෙතන මේක රිෆ්‍රෙෂ් වෙන්නේ නැහැ. ඊට අමතරව මම මේකට ඇවිල්ලා මේ බ්‍රවුසර් එකේ තියෙන මේ වෙබ් පේජ් එකේ මොනාර කන්ටෙන්ට් එකක් සිලෙක්ට් කරලා මේක ජෙනරේට් කරාට ඔයාලට පේනවා ඇති අදාළ ප්‍රොසෙස් එක වෙනවා. හැබැයි මේ බ්‍රවුසර් එක රිෆ්‍රෙෂ් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් මේ බ්‍රවුසර් එක රිෆ්‍රෙෂ් වෙන්නේ නැතුව මොන හරි අප්ඩේට් එකක් නැත්නම් මොකක් හරි චේන්ජ් එකක් කරන්න අපිට මේ JavaScript කියන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ බ්‍රවුසර් එකට ලෝඩ් වෙන කන්ටෙන්ට් එකට DOM එකක් කියලා කියනවා. මේ DOM එක කියන එක තමයි මේ වෙබ් බ්‍රවුසර් එකේ අපිට ඩිස්ප්ලේ වෙන්නේ. ඒ DOM එක අප්ඩේට් කරන එක තමයි නැත්නම් මේ DOM කියන කන්ටෙන්ට් එක අපි වෙනස් කරන එක තමයි JavaScript වලින් කරන්නේ. ඒක රියල් ටයිම් කරන්න පුළුවන් වෙන නිසා තමයි අපි ඒකට JavaScript පාවිච්චි කරන්නේ. මම සරල උදාහරණයක් ඔයාලට මුලින්ම පෙන්නන්නම්. හිතන්න මට ඕන වෙනවා මොකක් හරි බටන් එකක් ක්ලික් කරලා ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ මොකක් හරි කන්ටෙන්ට් එකක් අප්ඩේට් වෙන්න. මම මුලින්ම ඉතින් මේ තියෙන මම සාම්පල් හදාගත්ත HTML ෆයිල් එක. මම මෙතන ටයිටල් එක දෙන්නම් HTML with JS නැත්නම් JavaScript. ඊට පස්සේ මම මෙතන body එකේදී ඇඩ් කරනවා බටන් එකක්. බටන් එක මේ විදිහට ඇඩ් කරලා හිතන්න මට ඕන මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ වෙලාවේ තියෙන date time එක ඩිස්ප්ලේ කරන්න. මම ඒකට කරන්නේ මේ බටන් එකට නම දෙනවා update date and time කියලා. හරි. ඊට පස්සේ මම date time එක ඩිස්ප්ලේ කරවන්න ඕන නිසා මම මෙතන අලුතෙන් paragraph element එකක් ගන්නවා. මේ paragraph element එක ගන්න මට මේක ඇතුළේ date time එක ඩිස්ප්ලේ කරන්න ඕන නිසා මම මේකට ID එකක් දෙනවා. ඔයාලා දැන් දන්නවා ID එකක් කියන්නේ මොකද්ද, class එකක් කියන්නේ මොකද්ද කියලා. මම මේකේ ID එක විදිහට date time කියලා දෙනවා. ඊට පස්සේ මට ඕන වෙනවා මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මොකක් හරි change එකක් කරන්න. ඒ කියන්නේ මොකක් හරි user action එකකට තමයි මම මේ දේ කරන්න හදන්නේ. user action එක මොකද්ද? මේ බටන් එක ක්ලික් කරන එක. ඉතින් අපිට බටන් එකට විතරක් නෙමෙයි මේ HTML වල පාවිච්චි වෙන ගොඩක් එලිමන්ට් වලට අපිට user action එකක් නැත්නම් අපි ඒකට කියන event එකක් කියලා. event එකක් set කරන්න පුළුවන්. බටන් එකෙත් අපිට මොකක් හරි action එකක් කරනවා නම් අපි කරන්නේ ඒකට on කියලා type කරාට පස්සේ ඔයා use කරන IDE එකේ නැත්නම් text editor නැත්නම් code editor එකේ මේ විදිහට suggest වෙනවා. ඉතින් මේකෙදි අපි on click කියන එක තමයි පාවිච්චි කරන්නේ. on click එකෙන් වෙන්නේ බටන් එක ක්ලික් කරාට පස්සේ මොකද්ද වෙන්න ඕන දේ කියන එක. ඉතින් මම මේක මේ විදිහට තියලා මට ඕන වෙනවා මෙතනට
මේ ක්ලික් කරාට පස්සේ ඒ වෙන්න ඕන දේ ලින්ක් කරන්න JavaScript වලින්. ඒක මම කරන්නේ JavaScript ලියන්නේ අපි අර CSS වලදී link එක නැත්නම් වෙනම element අරන් කරා වගේම මේකෙදි අපි JavaScript ලියන්න වෙනම element එකක් තියෙනවා script කියලා කියන්නේ. script කියන element එක මේ විදිහට හදාගෙන මම ඊට පස්සේ කියන්න ඕන මේ HTML කියන document එක නැත්නම් මේ HTML කියන file එකේ මේ date time කියන ID එක අදාළ එලිමන්ට් එකට මෙන්න මේ වෙනස්කම කරන්න කියලා. අන්න ඒ දේ කරන්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් අපි HTML ෆයිල් එක හඳුන්වන්නේ document කියලා. මොකද මේ HTML කියන්නේ document type ෆයිල් එකක්. මම මෙතන document කියලා type කරනවා. ඔයාලට පේනවා ඇති මගේ ID එක ගැන ඒක ඔටෝම සජෙස්ට් වෙනවා. මම ඒ වුණාට මේක ඔයාලට type කරලාම පෙන්නන්න. මම මේක මේ content එක update කරන්න හදන ID එකක් තියෙන එකක්. ඒ නිසා මම මෙතන කරනවා මම මෙතන type කරනවා get element by id කියලා. එතන වල class එකක් update කරන්න ඕන කියලා. ඒතකොට get element by class name. ඔන්න ඔය විදිහට අපිට ඕනම HTML content එකක් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. මොකක් හරි tag එකකින් ඕන tag එකකින් element එකකින් නැත්නම් id එකකින් class එකකින් මේ කැමති විදිහට අපිට ඒක content එක වෙනස් කරගන්න පුළුවන්. මම මෙතෙන්දී id එකක් use කරන්නේ. ඔයාලට පේනවා ඇති මම p element එක නැත්නම් p tag එකට id එක දාගත්ත date time කියලා. මෙතන දාන වෙන නිසා get element by id කියලා. මේ විදිහට type කරලා මේක ඇතුළට දෙන්න ඕන උඩුකමා දෙක ඇතුලේ අපි අර id එකට දාපු නම. මොකද්ද අපි දාපු නම date type. ඊට පස්සේ මම කියනවා මේක ඇත්තටම අපි මොකක් හරි content එකක් මේ විදිහට normal අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මුලින්ම. ඔයාලට පේනද p element එක add කරාට ඇත්තට මේක display වෙන්නේ නැහැ කොහෙවත්. මොකද ඒකේ content එකක් නැති නිසා. මම sample මේ විදිහට text එකක් display කරලා පෙන්නන්න. ඔන්න එතකොට content එක පෙන්නනවා. ඒකට මොකුත් content එකක් නැති නිසා මේ විදිහට පෙන්නන්නේ නැහැ. දැන් අපි කියනවා මේකේ ඇත්තට මේකට value එකක් නේ set කරන්න ඕන. ඒ නිසා මම කියනවා මේ document එකේ තියෙන element එක id එකෙන් අල්ල ගන්න නැත්නම් id එකෙන් හොයා ගන්න. ඒ කියන්නේ get element by id. ඒ කියන්නේ id එකෙන් element එක ගන්න. ඒ ID එක තමයි date time කියලා කියන්නේ. ඊට පස්සේ ඒකේ value එක විදිහට මේක set කරන්න කියලා. මම මේකට value කියලා දානවා. දාලා සමානයි කියලා මෙහෙම දාලා මම මෙතන අද date time එක කරනවා නම් මම ඒ නිසා මේකට new date කියලා මෙහෙම type කරනවා. ඉතින් ඔයාලට පේන්නේ මොකුත් වෙනසක් වෙලා නැහැ. මොකද මේ date time එක අපිට display කරන්න බෑ. directly මොකද මේක object එකක්. අපි ඒකට කියනවා ඒ කියන්නේ ඒක ඇතුළේ content එක ගොඩක් තියෙනවා. ඒ නිසා මම මෙතනට value එක නැතුව inner html කියලා දෙනවා. දීලා මෙතන new object එකක් විදිහට නෙමෙයි මේක text එකක් විදිහට ගන්න කියලා මම මෙහෙම value එක pass කරනවා. ඔයාලට පේනවා ඇති දිනය වේලාව සාමාන්‍ය විදිහට GMT එකත් එක්කම time zone එකත් එක්කම display වෙලා තියෙනවා. දැන් හැබැයි මේක display වුණේ කොහොමද? අපි කලින් කතා වුණේ button එක click කරාම මේක display වෙන්න ඕනේ කියලා. හැබැයි මේක button එක click කරාම නෙමෙයි page එක load වෙද්දිම display වෙලා තියෙනවා. ඒතකොට ඇත්තටම අපිට ඕන requirement එක මෙතනදී වෙලා නැහැ. අපිට අවශ්‍ය දේ වෙලා නැහැ. මම ඒකට කරන්නේ මේ script කියන එක තුළ මම වෙනම function එකක් නැත්නම් අපි ඒකට කියනවා මොකක් හරි දෙයක් JavaScript වලදී process එකක් වෙන්න ඕන නම් නැත්නම් මොකක් හරි use action එකක් වෙන්න ඕන නම් ඒක මොකක් හරි කරාට පස්සේ වෙන්න ඕන නම් අපි ඒකට function එකක් ඇතුලේ තමයි ලියන්නේ. code එක ලියන්නේ function එකක් ඇතුලේ. ඒකට හේතුව තමයි නැත්නම් මේ දැන් වුණා වගේ අපි code එක සාමාන්‍ය විදිහට ලියාගෙන ගියාට පස්සේ ඒක script එක නැත්නම් script file එක ඇතුලේ තියෙන නිසා එයා ඒ file එක load වෙච්ච වෙලාවෙ ඉඳන්ම ඒ content එක display වෙනවා. හැබැයි අපිට මෙතනදී ඕන මේක click කරාට පස්සේ වෙන්නනේ. ඒ නිසා අපි ඒක function එකක් ඇතුළට දාන්න ඕන. ඒතර ඒ function එක call කරාට පස්සේ නැත්නම් ඒ function එක open කරන්න නැත්නම් ඒක run කරන්න කිව්වට පස්සේ තමයි ඒක ඇතුළේ තියෙන content එක load වෙන්නේ. ඉතින් JavaScript වල function එක හදන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. අපි පරණ method එකට function එකක් හදනවා නම් හදන්නේ මේ විදිහට function කියලා type කරලා ඒකට නමක් දෙන්න ඕන. හිතන්න update date time කියලා. ඊට පස්සේ ඒකට bracket දෙකක්, ඒ කියන්නේ වරහන් දෙකක් දෙන්න ඕන.
ඊට පස්සේ කර්ලි බ්‍රැකට් දෙකක්. ඒ කියන්නේ සංගල වරහන් දෙකක්. ඊට පස්සේ මේ සංගල වරහන් දෙක ඇතුළට තමයි අපේ අදාළ කන්ටෙන්ට් එක දෙන්න. දැන් අපේ අදාළ කන්ටෙන්ට් එක මේකනේ. මම ඒක කට් කරලා මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුළට පේස්ට් කරනවා. හරි. දැන් අපි පේජ් එකට ඇවිල්ලා බැලුවොත් ඔයාලට පේන්නේ තාම ඩේට් එක පෙන්වන්නේ නැහැ. මේක ක්ලික් කරාට පෙන්වන්නෙත් නැහැ. ඇත්තටම අපි දැන් ෆන්ක්ෂන් එක හැදුවා. වෙන්න ඕන දේ කිව්වා. හැබැයි මේක වැඩ කරන්න ඕන කොයි වෙලාවෙද කියලා අපි කිව්වේ නැහැ. මොකද මම අර කලින් කිව්වා වගේ මේ හදාගත්ත ෆන්ක්ෂන් එක කෝල් කරන්න ඕන. නැත්නම් ඒක රන් කරන්න ඕන. ඒක රන් කරන්න ඕන අපිට කොයි වෙලාවටද? මේ බටන් එක ක්ලික් කරද්දී. අපි දැන් දන්නවා බටන් එක ක්ලික් කරද්දී මේ on click කියන එක වැඩ කරනවා. මම මේ update date time කියන එක මේ විදිහට වරහන් දෙකත් එක්කම copy කරලා මේක ඇතුළට ගෙනල්ලා දානවා. page එක refresh කරා. දැන් බලමු බටන් එක ක්ලික් කරලා. ඔයාලට පේන්න ඇති බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට date time එක එනවා. දැන් මෙතන පෙන්වන්නේ seconds නේ. ඒකන් තප්පර ගාණක්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ බටන් එක ක්ලික් කරන පාරට මේ තප්පර ගාණ අප්ඩේට් එනවා. දැක්කද? ඔය විදිහට අපි බටන් එක ප්‍රෙස් කරනකොට ගානට තප්පරෙන් තප්පරයට seconds ටික මේ විදිහට අප්ඩේට් වෙනවා. ඔය විදිහට තමයි අපිට JavaScript වලින් මොකක් හරි content එකක් real time update කරනවා නම් කරන්න ඕන. නැත්නම් අපිට හැමතිස්සෙම මේ වගේ page එක refresh කර කර ඉන්න වෙනවා. ඒතර page එක refresh කරොත් තමයි ඒක වෙන්නේ. ඒක ඇත්තටම අපේ සමහර දේවල් වලදී ඉස්සරහට අපි කරන්න හිතන් ඉන්න දේවල් වලට ඇත්තටම practical නැහැ. ඒ නිසා තමයි අපි මේ JavaScript පාවිච්චි කරලා HTML එකේ load වෙලා තියෙන browser එකේ load වෙලා තියෙන DOM එක update කරලා JavaScript වලින් මේ විදිහට වැඩ ටික ලේසි කරගන්න. දැන් අපි මෙතනදී date time එකනේ update කරේ. හිතන්න මොකක් හරි අපිට content එකක් update කරගන්න ඕන. එතකොටත් අර විදිහම තමයි අපිට ගන්න තියෙන්නේ මෙන්න මේකේ date කියන එක අයින් කරලා අපිට කැමති content එක මෙතන display කරවන්න පුළුවන්. එතන මම channel එකේ name එක මේ විදිහට type කරා කියලා. ඔය විදිහට string එකක් විදිහට මේක type කරලා දෙන්න නැත්නම් text content එකක් විදිහට type කරන්න පුළුවන්. ඊට පස්සේ මම browser එකට ඇවිල්ලා මේක update කරාට පස්සේ මේ විදිහට නම update වෙනවා. අපිට ඔය වගේ කැමති දෙයක් මේ JavaScript පාවිච්චි කරලා page එක refresh නොකර content එකක් update කරගන්න පුළුවන්. හිතන්න මට දැන් මේ text එක update කරා වගේම මට ඕන වෙනවා මේකේ color එක change කරන්න. දැන් බටන් එක ක්ලික් කරලා පස්සේ ඒකේ color එක change කරන්න. ඒකටත් මම මේ බටන් එකේම copy එකක් අරගෙන change color කියලා add කරමු. ඊට පස්සේ මම ඒකටත් function එකක් හදන මේ function එක මේකම copy කරගෙන මොකද මේකේ content එක ගොඩක් දුරට same. මෙතන function එක නම දෙනවා change color කියලා. ඊට පස්සේ function එක මෙන්න මේ බටන් එකේ on click එකට set කරනවා. ඊට පස්සේ මෙතන එන HTML කියලා නෙමෙයි මම මේකට දෙන්නේ. style කියලා දීලා ඒකේ color එක හිතන්න මට ඕන වෙනවා රතු පාට. අපි දන්නවා HTML වලදී අපි use කරා කලින් CSS add කරාදී කියන්නේ CSS වල changes කරාදී අපිට color එක set කරන්න පුළුවන් විවිධ විදිය වලට. ඒ කියන්නේ color එකේ නම enter කරලා සාමාන්‍යයෙන් main colors ටික use කරගන්න පුළුවන්. hexadecimal විදියට hash එක add කරලා 16 පාදේ values විදිහට add කරගන්න පුළුවන්. ඒ වගේ කැමති විදිහට අපිට මෙතන value එක දෙන්න පුළුවන්. මම මෙතන නිකන් blue කියලා color එක දෙන්න. ඒතකොට change font එකෙන් තමයි මම value එක set කරන්න යන්නේ. change color කියන function එක පාවිච්චි කරලා. මම display කියන එක බලලා color එක display කරා. change color එකේ පුරවස් ඔයාලට පේන ඇති. color එක change වුණා නිල් පාටට. එතකොට ඒක අපිට page එක refresh කරන්න ඕනුනේ නැහැ. අපි මේක click කරන ෂණිකෙන්ම color එක change වෙනවා. හිතන්න මට තව color එකකට change කරගන්න ඕනේ කියලා. මම ඊට පස්සේ මේ function එකේ i copy එකක් ගන්නවා. හිතන්න මට ඒක රතු පාටට මාරු කරන්න ඕන. මම මෙතන red කියලා දෙනවා. ඊට පස්සේ function එකේ නම අරන් ගිහින් මම මේ button එකට set කරනවා. දැන් බලමු display එකේ බුවා කළු පාට font එකක්. මම මේක පොඩ්ඩක් zoom කරන්නම් ඔයාලට පැහැදිලිව පේන්න. display එකේ බොට පස්සේ display එකේ බොට පස්සේ මේ විදිහට content එක display වුණා. change color එක දුන්නා පස්සේ අපි පළවෙනි function එකකින් කිව්වේ නිල් පාට වෙන්න කියලා. ඊළඟ change color එක බොට පස්සේ ඒක රතු පාට වුණා. ඔය විදිහට අපිට පුළුවන් කැමති දෙයක් ස්ටයිල් එකක් වෙන්න පුළුවන් මොකක්ද ඇනිමේෂන් එකක් වෙන්න පුළුවන් කැමතිම දෙයක් අපිට මේ HTML වලදී real time update කරන්න. ඉතින් JavaScript වලින් මීට වඩා ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන් ඉස්සරහට. ඔයාලා අපේ වීඩියෝ සීරීස් එකත් එක දිගටම ඉන්නවනම් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මේ JavaScript කියන දේවල් පාවිච්චි කරලා
මේ වගේ HTML එකේ තියෙන content එකක් real time update කරන්නේ user action එකකින් කියලා. ඉතින් ඊළඟ lesson එකෙන් අපි ඉක්මනට හමු වෙමු.